ඔයා හිතනවද ඔයාගේ දක්ෂතාවය, බුද්ධිය, එහෙම නැත්නම් පෞරුෂත්වය මේ දේවල් උපතින් ලැබුණු ඔයාට කවදාවත් වෙනස් කරන්න බැරි දෙයක් කියලා? මම ඉපදුනේත් මෙහෙමයි, මම මැරෙන්නෙත් මෙහෙමයි කියලා ඔයා හිතනවා නම් විද්‍යාවට අනුව සම්පූර්ණයෙන්ම ඔයා වැරදි. ඔයාට කවුරුම හරි කියලා තියෙනවද ඔයාගේ මොළය හරියට මැටි ගොඩක් කියලා? ඔව්, ඒක ඇත්ත. අපි හැමෝගෙම මොළය මැටි ගොඩක්. මොකද මේක ඕනම හැඩයකට අඹන්න පුළුවන්. එහෙනම් අපි අද කතා කරමු අපේ පරණ පුරුදු ඇතෑරලා අලුත් පුරුදු වලට යන්න පුළුවන් මොළයේ තියෙන මේ නියුරෝප්ලාස්ටිසිටි කියන පුදුමාකාර හැකියාව ගැන. සුබ දවසක් කියලා පිළිගන්නවා Mind Boost ලංකා channel එකේ brain video series එකේ 6 වෙනි වීඩියෝ එකට. ඉතින් ඔයා දන්නවා මේ වෙනකොටත් බලපු කෙනෙක් නම් brain video series එකේ වීඩියෝ 8ක් තියෙනවා. මේ තමයි 6 වෙනි වීඩියෝ එක. අපි දැනටම 5ක් complete කරලා ඉවරයි. ඉතින් කලින් වීඩියෝ එකේ අපි කතා කරා ඇබ්බැහි වීම ගැන. එහෙම නැත්නම් ඩොපමින් එක්ක එන සතුටත් එක්ක ඇබ්බැහි වීම වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඒ ඇබ්බැහි වීම එක්ක ආපු පරණ පුරුදු ටික ඇතහැරලා අලුත් පුරුදු හදාගන්න අපේ මොළයේ තියෙන මේ නියුරෝප්ලාස්ටිසිටි කියන හැකියාව ගැන. එහෙනම් අපි යමු නියුරෝප්ලාස්ටිසිටි ගැන කතා කරන්න. ඉතින් මේ නියුරෝප්ලාස්ටිසිටි කියන්නේ අපේ මොළයට අලුත් අත්දැකීම් සහ පුහුණු වීම දුන්නට පස්සේ අපේ මොළේ ව්‍යුහය වෙනස් කරගන්න පුළුවන් හැකියාව. ඉතින් පරණ විද්‍යාඥයන් කිව්වේ අපේ යම් වයස් සීමාවකට ආවට පස්සේ එතනින් පස්සේ අපේ මේ මොළයේ ව්‍යුහය එහෙම නැත්නම් අපේ පුරුදු වෙනස් කරන්න බෑ ඒ විදියමයි කියලා. හැබැයි පස්සේ මේක වෙනස් වුණා. පස්සේ විද්‍යාඥයන් හොයාගත්තා අපේ මැරෙන තුරුම අපේ මේ නියුරෝන නිතර සම්බන්ධතා හදාගෙන අපේ මේ පුහුණු වීම එහෙම නැත්නම් අපි නිතර ගන්න අත්දැකීම් එක්ක මේ දේවල් වෙනස් වෙනවා කියලා. හිතන්න ඔයා ඝන කැලෑවක් මැදින් යනවා අඩිපාරක. ඒ පාරේ නිතර යනකොට මොකද වෙන්නේ? ඒ අඩිපාර ටිකක් ලොකු පළල් පාරක් වෙනවා. හැබැයි ඔයා මේ පාර යන්නේ නැතුව ඔයා අලුත් පාරක යනවා. ඒ කියන්නේ කැලෑවෙන් පළවෙනි දවසේ අලුත් කැලෑව සුද්ධ කරගෙන ඔයා යනවා අඩිපාරක්. ඒ පාර එක දවසක් නෙවෙයි. ආයි යනකොට මොකද වෙන්නේ? ඒ අඩිපාර තවත් පළල් වෙලා ලොකු පාරක් වෙනවා. එතකොට අර කලින් පාර මොකද වෙන්නේ? වැහිලා යනවා. අන්න මෙන්න මේ වගේ තමයි අපේ මොළයත් අලුත් පුරුදු වලට පරණ පුරුදු වලට වෙන්නේ මෙන්න මේ දේ. එතකොට මේකට තමයි මේ නියුරෝප්ලාස්ටිසිටි කියලා කියන්නේ. ඉතින් දැන් ඔයා කලින් වීඩියෝ එක බලපු කෙනෙක් නම් දන්නවා ඇබ්බැහි වීම වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ පරණ පුරුදු, ඒ කියන්නේ අනවශ්‍ය පුරුදු ඇති වෙන්නේ කොහොමද කියලා. මොකද අපිට මේ අනවශ්‍ය සතුටක් දෙන තැන්වලදී ඩොපමීන් ශ්‍රාවය වෙලා, එහෙම නැත්නම් ඩොපමීන් රසායනය ක්‍රියාත්මක වෙලා අපිට අර අනවශ්‍ය සතුටක් දෙන එකත් එක්ක තමයි ඒ වගේම ඒ ඩොපමීන් ශ්‍රාවණයකින් සතුට විතරක් නෙවෙයි අපිට පොඩි බලාපොරොත්තුවක් කුතුහලයක් දෙන නිසා තමයි මෙන්න මේ ඇබ්බැහි වීම එක්ක පුරුද්දක් ඇති වෙන්නේ. ඒ කියන්නේ ඒ පුරුද්ද ඇති කරගන්න හරිය ලේසි. ඒ කියන්නේ අර ඩොපමීන් එක්ක එන නරක පුරුද්ද අපි ඔය මත්ද්‍රව්‍ය ගන්න එක, ගේම් ගහන එක, රීල්ස් බලන එක මෙන්න මේ වගේ අර ලේසියෙන් සතුට දෙන පුරුදු හදාගන්න හරි ලේසි. හැබැයි මේ අමාරු තියෙන්නේ හරි පුරුදු හදාගන්න. ඉතින් දැන් මම කලින් වීඩියෝ එකේ කිව්වා තේරුම් කරලා දුන්නා කොහොමද මෙන්න මේ ඇබ්බැහි වීම වලට ඇති වෙන්නේ, ඒවෙන් මිදෙන්නේ කොහොමද කියලා මම කෙටි ක්‍රම ටිකක් කියලා දුන්නා. ක්‍රම 3ක් කියලා දුන්නා. දැන් මේකෙදි මම කියලා දෙනවා කිව්වේ අර කොච්චරම කරත් අපිට බැරි වෙනවනේ අලුත් පුරුදු වලට යන්න. ඉතින් මෙන්න මේ අලුත් පුරුදු වලට වෙනස් වෙන්න පුළුවන් කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් කියන්නේ. එතකොට දැන් ඔයාලට මම කියලා දුන්නා නියුරෝප්ලාස්ටිසිටි එක්ක මෙන්න මෙහෙම අපේ මොළය අලුතෙන් අඹන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අර සමහර අය කියනවා මෙන්න මේ කාලෙදී තමයි ඔයාලගේ ඇඟ හැදෙන්නේ. ඒක හින්දා මේ කාලෙදී හොඳට කාලා ඉන්න කියලා කියනවා. ඒ වගේ එකක් තියෙනවනේ. අන්න ඒ වගේ කතාවක් තියෙනවා මොළයටත්. ඒ කියන්නේ මෙන්න මෙච්චර කාලයක් ආවට පස්සේ විතරයි ඔයාලගේ මොළය හැදෙන්නේ. ඒකින්ද දැම්ම හදා ගන්න කියලා. නෑ එහෙම එකක් නෑ. ඔයා මොන වයසක කෙනෙක් වුණත් අවුරුදු 30, 40, 50, 60 මොන වයසක කෙනෙක් වුණත් ඔයාගේ මොළය අලුත් පුරුදු වලට නැවත අඹන්න පුළුවන්. මං කිව්වා ඔයාගේ මොළය හරියට මැටි ගොඩක් වගේ කියලා. මේ මැටි ගොඩක් කියලා කියන්නේ ඔයාගේ දුර්වලතාවයක් නෙවෙයි. ඒකෙන් තමයි ඔයාට අලුත් පුරුදු නැවත එහෙම නැත්නම් අලුත් පාරවල්, අර කැලේට යන අලුත් පාරවල් අනේ දේවල් හදන්න පුළුවන් මෙන්න මේ හැකියාව නිසා. ඉතින් අපි එහෙනම් බලමු මෙන්න මේ නියුරෝප්ලාස්ටිසිටි එක්ක මොනවද කරන්න පුළුවන් අපේ අලුත් පුරුදු හදාගෙන ඒවත් එක හරි පුරුදු වලට යන්න. ඉතින් මම ඔයාලට අද ක්‍රම 3ක් කියලා දෙන්නම් මෙන්න මේ නියුරෝප්ලාස්ටිසිටි එක්ක අපේ පරණ පුරුදු ඇතෑරලා හරි පුරුදු එක්ක ඉස්සරහට යන්න. මම එහෙනම් පළවෙනි එක කියන්නම්. පළවෙනි එක තමයි 100% අවධානය දෙන එක. ඉතින් ඔයා දන්නවා දැන් හැමෝම කියනවා මෙන්න මේ 100% අවධානය දෙන්න. ඒ කියන්නේ 100% කතාව නැතත් අවධානය දෙන්න කියලා කියනවනේ. ඔයාලගේ ගුරුවරු පන්තියේදී කී පාරක් නම් කියනවද
ඇහුම්කන් දෙන්න කියලා. ඉතින් මෙන්න මේ අවධානය දෙන්න කියන එකේ 100%ක්ම අවධානය දෙන්න කියන එකේ එච්චරටම වැදගත් වෙන්නේ ඔයා නිකමට හිතන්න අඳුරු කාමරයක් තියෙනවා. මෙන්න මේ අඳුරු කාමරයක ඔයා ටෝච් එකක් ගහනවා. මේ ටෝච් එක ගැහුවට පස්සේ පේන දෙයක් තියෙනවනේ. අනිත් ටික කරුවලයි. අන්න ඒ වගේ තමයි වගේ මොලේ ඇතුළත්. ඒ කියන්නේ අපිට අවශ්‍ය වැඩේ කරගන්න නම් අපි මේ ටෝච් එළිය ඒකේ තියාගන්න ඕන. ටෝච් එළිය ගහලා අපි ටෝච් එක එහෙම කරනවා වැඩේ කරන තැනට ફોකස් කරන්න. එතකොට එහෙම නැත්නම් එළිය දෙන්නේ නැතුව. අන්න ඒක තමයි කියන්නේ අනිවාර්යෙන් අපි 100%ක් අවධානය දෙන්න ඕන මෙන්න මේ වැඩේට. මෙන්න මේ මොළය ඇතුලේ වෙන්නේ ඔයා තදින් අවධානය දෙනකොට එපිනෙෆ්‍රින් සහ ඇසිටොකොලින් කියන රසායනය නිකුත් කරනවා. මේවා හරියට නිකන් හයිලයිට් එකක් වගේ. අන්නේ වෙලාවට ඔයාගේ මොළය තේරුම් ගන්නවා මෙන්න මේක වැදගත් කියලා මොළේ හයිලයිට් කරගන්නවා. ඔයා දැන් පාඩම් වැඩක් කරනකොට වැදගත් දේවල් තියෙනවා හයිලයිට් කරගන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මොළේ ඔයා නිතර කරන දේ හයිලයිට් කරලා තියාගන්නවා මේක වැදගත් වැඩක් කියලා. ඉතින් අන්න ඒක නිසා තමයි ඔයාට කියන්නේ ඔයා පාඩම් කරන වෙලාවට ඔයාගේ ෆෝන් එක පැත්තකින් තියන්න. නොටිෆිකේෂන් එන සවුන්ඩ් එකවත් තියන්න එපා. එතකොට වෙන්නේ අර ටෝච් එක එක පැතිවලට හැරෙනවා. ඔයා කරන පැත්තේ නෙමෙයි තියෙන්නේ. ඒක නිසා මේ පළවෙනි කාරණාව තමයි නියුරෝප්ලාස්ටිසිටි එක හරියට වැඩ කරන්න නම් ඔයාගේ මොලේ හරි අලුත් පුරුද්දකට අඹන්න නම් පළවෙනියටම ඔයා 100%ක් අවධානය දෙන්න ඕන. දෙවෙනි එක තමයි නිරන්තර පුහුණුව. ඒ කියන්නේ නැවත කිරීම. ඔයා දන්නවා දැන් මේ නැවත කිරීම කියන එක කලින් පාඩම් කරන ක්‍රමයේදී මේක කිව්වා. ඒක තමයි මේ මෙච්චරට මේක වැදගත්. දැන් ඔයා දන්නවා මම මේ ක්‍රම කියද්දී ඇයි මේ ක්‍රම මෙහෙම යූස් කරන්න කියලා. ඒ කියන්නේ දැන් ගොඩක් අය කියනවා පාඩම් කරද්දි මේ විදිහට කරන්න අලුත් පුරුදු අයදී මේ විදිහට කරන්න කියලා. හැබැයි දැන් මම මේ බ්‍රේන් වීඩියෝ සීරීස් එකේ මේ හැම ඔය මොන YouTube channel එකක වුණත් මොන ගුරුවරයෙක් වුණත් කියන මෙන්න මේ හේතු එහෙම නැත්නම් මෙන්න මේ ක්‍රම හේතුවක් වෙන්නේ ඇයි කියලා මම ඔයාලට දැන් මේ කියලා දුන්නා මේ බ්‍රේන් එකේ තියෙන එක කොටස් එක්ක කොහොමද මේ වැඩ කරන්නේ. එහෙම නැත්නම් මොකද්ද මේ සංකල්පය කියලා. දැන් ඔයා දන්නවා මේ හේතුවක් ඇතුව තමයි මේ දේවල් කරන්න කියන්නේ කියලා. ඉතින් මේ දැන් පළවෙනි එක මම කිව්වා 100%ක් අවධානය දෙන්න කියලා. හරි අවධානය දීලා ඔන්න වැඩේ කරන්න පටන් ගත්තා. අලුත් පුරුද්දක් කරන්න පටන් ගත්තා. හැබැයි ඒක එකපාරක් 100% දීලා අවධානය දීලා කරාට වැඩක් තියෙනවද? නැහැ. මොකද ඔයා ඊට පස්සේ යන්න ඕන නිරන්තරයෙන් පුහුණු කරන්න ඕන. ඒක නැවත කරන්න ඕන. මොකද මෙන්න මේ බ්‍රේන් එක නිකන් හරියට අර අපි කිව්වනේ ඝන කැලෑවක එක වතාවක් ගියාට පස්සේ පාර හැදෙන්නේ නැහනේ. ඔයා එක නිතර යන්න තමයි ඔයාගේ පාර ටික ලොකු වෙලා කාපට් එකක් විදිහට හැදෙන්නේ. විද්‍යාත්මකව මේකට කියන්නේ මයිලිනේෂන් කියලා. ඒ කියන්නේ අර පණිවිඩ හුවමාරු වෙන නියුරෝන වටා ශක්තිමත් ආවරණයක් හැදෙනවා අර නිතර කරන එකෙන්. අන්න එහෙම නියුරෝන වටා ශක්තිමත් ආවරණයක් හැදෙනකොට තමයි අපිට මේක පුරුද්දක් විදියට නිතර කරන්න හිතෙන්නේ. එහෙම නැත්නම් අලුත් දේ අලුතෙන් කරපු දේ පුරුද්දක් විදියට නිතර වෙන්නේ. එතකොට පළවෙනි එක තමයි අපි 100%ක් අවධානය දුන්නා. දෙවෙනි එක තමයි නිතර කිරීම. තුන්වෙනි එක තමයි වරදිනවට බය වෙන්න හොඳ නෑ. ඒ කියන්නේ අපි හැමෝම බයයි වරදිනවට. හැබැයි අපේ මොළය මෙන්න මේ නියුරෝප්ලාස්ටිසිටි සංකල්පය එක්ක අපේ මොළය හැඩය වෙනස් කරගන්නේ. ගොඩක්ම මෙන්න මේ දේ හයිලයිට් වෙලා යන්නේ අපිට වරදින තැන්වලදී. ඔයාට හොඳට මතක ඇති. එහෙම නැත්නම් දැනිලා ඇති. ඔයාට යම්කිසි තියරි කොටසක් පාසල් කාලේ ඉගෙන ගන්නකොට හරි එහෙම නැත්නම් මොනම තැනකදී හරි ඔයාට වැරදුන තැනක් ඒ වෙලාවේදී හරි ගස්සගෙන ආයි කරාට පස්සේ මොකද වෙන්නේ? ඒ පොයින්ට් එක හොඳට මතකයි. ඒ වැරදුන නිසා තමයි ඒක හරි ගියේ. හැබැයි ඔයා නෝමල් එකේ කරගෙන යනවා. ඔයාට වැරදීම් වෙන්නෙත් නැහැ. පළවෙනි වතාවටම අපි චැලෙන්ජ් එකට මුහුණ දෙන වෙලාවේ වැරදුනොත් අන්න ඒක නිසා වරදිනවට බය වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ කලින් වරදිනවට බය වෙන්න හොඳ නැහැ. අපි ඒක පුරුදු වෙන්න ඕන. කොයිම වෙලාවක වැරදුනත් බය වෙන්න හොඳ නැහැ. මොකද ඒක හදාගෙන අපිට ඊට ඉස්සරහට මුහුණ දෙන්න පුළුවන්. ඔයා යම්කිසි දෙයක් කරන්න ගිහිල්ලා වරදිනකොට ඔයාගේ මොළයේ එරර් සිග්නල් එකක් යනවා. අන්නේ වෙලාවේදී ඔයාගේ මොළය ඇත්තටම ඇලර්ට් එකකින් තමයි ඉන්නේ. ඒ කියන්නේ ඔයාගේ මොළය තමන්ගේ සැකැස්ම වෙනස් කරගන්න වැඩිපුරම උත්සාහ කරන්නේ අන්නේ අසීරු වෙලාවේ. අන්නේ ඒ නිසා තමයි කියන්නේ වර්ධිනකොට බය වෙන්න එපා. ඔයා ඒ වෙලාවේදී ශක්තිමත්ව ඒකට අප්ඩේට් එක වෙන්න. ඒ කියන්නේ අප්ඩේට් කරන්න ඔයාගේ වැරද්ද. එතකොට තමයි ඔයා ඒ පුරුදු වලට වැරදි වෙච්ච දේවල් හදාගෙන ඉස්සරහට යන්නේ. ඉතින් මම දැන් ඔයාලට ක්‍රම 3ක් කියලා දුන්නනේ. පළවෙනි එක තමයි 100%ක් අවධානය දෙන්න. දෙවෙනි එක තමයි
නැවත නැවත කරන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි එකේ කිව්වා වරදිනවට බය වෙන්න එපා කියලා. මොකද අර දෙවෙනි පියවර කරද්දී නැවත නැවත කරගෙන යද්දී ඔයාට මෙන්න මේ වරදිනවට බය වෙන එක එනවා. ඉතින් මේ දේවල් වලට මුණ දීලා ඒ වරදින තැන් වලින් අපි ඉගෙන ගන්න ඕන. මොකද අර අලුත් පාර හොඳට හදාගෙන ගිහිල්ලා කාපට් කරගන්න තරමට හදාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වරදින තැන් වලින්. ඉතින් මේ ක්‍රම තුන අනිවාර්යයෙන්ම කරන්න. ඉතින් අර පරණ විද්‍යාඥයෝ කිව්වා වගේ නෙමේ අපේ මොලේ නැවත නැවත හැඩගස්ස ගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවා. අවුරුදු 20 වුණත්, අවුරුදු 50 වුණත්, 80 වුණත් ඔයාට පරණ පුරුදු ඇතෑරලා ඔයාගේ අර මැටි මොලේ අඹන්න පුළුවන් අලුත් දේවල් වලට. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ කැපවීම සහ උනන්දුව තමයි තියෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අර මම කිව්ව ක්‍රම තුනත් එක්ක තමයි ඒක ඔයා කරන්න ඕන. පළවෙනි එක තමයි 100%ක් අවධානය දෙන්න. ඊට පස්සේ තමයි කිව්වේ නැවත නැවත පුහුණු වීම කරන්න. ඒ වගේම වැරදිලින් වල බය වෙන්න එපා. මොකද මේ දේවල් වලින් තමයි අර නැවත නැවත කරලා අලුත් පාර හදාගන්නේ. ඉතින් මෙන්න මෙහෙම කරොත් ඔයාගේ මේ නියුරෝප්ලාස්ටිසිටි සංකල්පයත් එක්ක ඔයාගේ පරණ පුරුදු ඇතැරලා අලුත් පුරුදු වලට යන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතේ අද තෝරගන්න පරණ පුරුද්දක් ඇතැරලා අලුත් පුරුද්දකට යන්නේ මොකද්ද කියලා අපිට කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් මෙන්න මේ සංකල්පයට අනුව එහෙම නැත්නම් මේ නියුරෝප්ලාස්ටිසිටි මං කියව ක්‍රම තුනට අනුව ඔයාගේ පරණ පුරුදු ඇතැරලා අලුත් පුරුදු වලට යන්න. මොකද ඔයා අද ගන්න තීරණ අනුව තමයි ඔයාගේ හෙට මොළය හැඩගැස්ව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕන. අපි දැන් මේ වීඩියෝ හැම එකකින්ම අපි මොළේ මහන්සි කරගෙන වැඩ කරගන්න විදිය කතා කරානේ. අපි දැන් පොඩි විවේකයක් දෙමු මේ මොළයට. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මේ මොළයට හරි විවේකයක් දෙන්නේ කොහොමද කියලා. මොකද මේ දේවල් කරගත්තට මදි අපි ඒක පොඩ්ඩක් රෙස්ට් එකට දෙන්නත් ඕනනේ. අපි ඉන්ටර්වල් එකක් ගන්නවනේ. ඉතින් කොහොමද හරියට විවේකයක් දෙන්නේ මේ බ්‍රේන් එක ගැන බ්‍රේන් සීරියස් එකේ යන විදිය අනුව මොනවද එහෙමනම් කරන්න ඕන. ඉතින් මේ ඊළඟ වීඩියෝ එක බැලුවොත් ඔයා කවදාවත් නිින්ද නම් මගහරින්න නැහැ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. බ්‍රේන් එකට ඉන්ටර්වල් එකක් දීලා